Hello everyone. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා ක්‍රියාපදයක් ගැන. ඔයගොල්ලෝ හැමෝම දන්නවා look කියන ක්‍රියාපදය. L double O K look. Look කියලා කියන්නේ බලනවා, බලන්න කියන එක. දැන් මම මේ ක්‍රියාපදයට at කියන preposition එක එකතු කරනවා. එතකොට look at. Look at කියලා කියන්නේ යමක් දිස බලනවට. Look at the blackboard. කළු ලෑල්ල දිහා බලන්න. ඊළඟට මම look කියන එකට එකතු කරනවා after කියන එක. after. look after. look after. look after කියලා කියන්නේ රැක බලා ගන්නවට. look after කියලා කියන්නේ රැක බලා ගන්නවට. ඊළඟට look කියන එකට මම for කියන පදේ එකතු කරනවා. look for. මොකක්ද look for කියලා කියන්නේ? සොයනවා. සොයනවට කියනවා අපි look for කියලා. I am looking for a job these days. I am looking for a job these days. මම මේ දවස්වල job එකක් හොයනවා. I am looking for a job these days. මම මේ දවස්වල job එකක් හොයනවා. එහෙනම් දැන් බලන්න look, look at, look after, look for. බලන්න දැන් තේරුම් කිහිපයක් ඇවිල්ලා තියෙනවා. විවිධ තේරුම් කිහිපයක්. ඒතර මෙන්න මේ එකතු කරපු පදවලට අපි කියනවා prepositions කියලා. ඒතර මේ verb එකට preposition එක එකතු කරාම තේරුම වෙනස් වෙනවා. අපි ඒවට කියනවා phrasal verbs කියලා.